හරි. අපි තුන්වෙනි ලෙසන් එක ස්ටාර්ට් කරමු. cognitive, social and emotional aspects. cognitive කියලා කියන්නේ අපේ මනස වැඩ කරන ආකාරය ගැන, social කියන්නේ සමාජය, emotional කියන්නේ අපේ මොනවද හැඟීම් වගේ දේවල්. එතකොට emotional සහ cognitive කියන අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ ඕවා කොහොමද ඩිසයින් එකට බලපාන්නේ? අපේ මනස වැඩ කරන ආකාරය කොහොමද ඩිසයින් එකට බලපාන්නේ? සමාජයේ හැසිරෙන විදිය කොහොමද ඩිසයින් එකට බලපාන්නේ? මේවා ගැන කතා කරන එක තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. හරියටම දෙන්නේ තියරි තමයි මුළු EXTම තියරි එකක් නේ තියෙන්නේ. ඒ ඉතින් පාඩම් කරන්න තියෙනවා ඔයාලට. හරි. මුලින්ම මම මේකේ පළවෙනි මාතෘකාවට ගත්තොත් එහෙම මම මෙතනදී කතා කරන්නේ මෙන්න මේ introduction to cognition සහ cognition aspects වල මේ frameworks කතාව මම මේ session එකේදී කතා කරන්නේ නැහැ කියලා session එකේදී කතා කරන්නේ මේ මුල් ටික. මම කතා කරන්නේ මේ session එකේදී. හරි. අපි ගත්තොත් cognition. cognition කියලා කියන්නේ අපේ මනස හැසිරෙන ආකාරය. හරි. අපේ මනස හැසිරෙන ආකාරය කියන එක ටිකක් ඒ කියන්නේ උඩින් කිව්වා වගේ ඒක ඇතුළට විස්තර කළොත් cognition කියන එකට definition එක තමයි mental process relating to the acquisition, storage, manipulation and retrieval information. ඒ කියන්නේ මොන හරි තොරතුරු අපේ මොළයට ගැනීම, acquisition කියන්නේ ගැනීම, storage කියන්නේ අපේ මොළයේ තියා ගැනීම, ඒ කියන්නේ අපේ මතකේ ඊට පස්සේ ඒක manipulation කියන්නේ process කිරීම, ඊට පස්සේ ඒක retrieval කියන්නේ එළියට ගැනීම. හරි. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් අපි මතකේ අපි අපේ මොළය ඇතුළට ගන්නවා. මේක හරියට නිකන් input, storage, process, output වගේ තමයි මේ retrieval කියලා කියන්නේ. හරි. ඔන්න ඔය ක්‍රියාවලිය අපි කොහොමද තොරතුරු ගන්න එළියෙන් කියලා කියන බාහිර පරිසරයෙන් අපි තොරතුරු ගන්නෙ කොහොමද? ඒවා අපේ ඇතුළේ තියාගන්නේ කොහොමද? ඒවා අපේ ඇතුළේ process කරන්නේ කොහොමද? ඒක අපි එළියට දාන්නේ කොහොමද? මෙන්න මේ වැඩවලට අදාළව අපේ මනසේ සිද්ධ වෙන process එකට තමයි අපි කියන්නේ cognition එක කියලා. ඇයි අපිට කොග්නිෂන් එක වැදගත් වෙන්නේ මේ මොනවද ඩිසයිනින් වලට. අපි කොච්චර දැන් අපි දන්නවා දැන් මං ඇහුවොත් එහෙම ඔයා ආසම පාට මොකක්ද කියලා ඔයගොල්ලෝ එක එක පාට කියන. මං ආස පාට වෙන එක. එතකොට ওই විදිහට අපි හැමෝම හිතන පතන විදිය සමාන නැහැ. එතකොට අපි යූසර්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙනකොට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි එක්කෙනෙක්ට හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකක් වෙනකොට තව එක්කෙනෙක්ට ඒක නරක යූසර් එක්ස්පීරියන්ස් එකක් වෙන එක. නමුත් ඒක අපි ඇතුළට ඩීප් ඉගෙන ගත්තොත් එහෙම අපි ඒක ඇතුළට ඉගෙන ගත්තොත් අපිට ඒක තෝරා බේරගෙන වෙන් කරගෙන අපිට ඒක හැමෝටම සාධාරණ එක්ස්පීරියන්ස් සාධාරණ හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඒ කියන්නේ කවුරුත් අවුල් නොයන විදිහට එක්ස්පීරියන්ස් එකක් දෙන්න අපිට මේ වගේ තියරිස් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? අපි යම් බලන්න මේ දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් අපි සාමාන්‍ය සිංහල භාෂාවේ කියන්නේ රැවුලයි කැඳයි දෙකම බේර ගන්න බෑ කියලා. එහෙම තැන් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. අපි රැවුල ගැන ඉගෙන ගන්නකොට රැවුල හොඳයි, රැවුල තියෙනකොට ලස්සනයි, රැවුල මේ වාසි තියෙනවා, රැවුල මේකයි කියලා රැවුල ගැන හොඳ කියනවා. අපි කැඳ ගැන ඉගෙන ගන්නකොට කැඳ මෙහෙමයි, අරකයි, මේකයි, ඒක හොඳයි. හැබැයි ඇත්තට වැඩක් කරන්න ගියාට පස්සේ රැවුලයි කැඳයි දෙකම බේර ගන්න බෑ. අපිට බැලන්ස් එකකට තමයි යන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි. හොඳේ දැන් මේ තියරි කතා කරනකොට අහවල් තියරි අරක හොඳයි මේක හොඳයි කිය කී තමයි අපි කතා කරන්නේ. හැබැයි ඇත්තට වැඩක් කරන්න ගියාම ඔය හැම එකේම බැලන්ස් එකක් තමයි යන්නේ. හරිද? එතකොට මේ පළවෙනි පොයින්ට් එක අපි කතා කරා දෙවෙනි පොයින්ට් එක. These cognitive process include මේ කියන process එක ඇතුළේදී හිතීම, දැනගැනීම සහ මතක ඉතින් අර උඩ ටිකම තමයි අපෝති. දැන් මේකේ හිතීම කියන්නේ මොකක්ද? හිතීම කියන්නේ manipulation එකක් නේ. knowing කියන්නේ acquisition ඒ කියන්නේ ගන්නවා acquisition කියන්නේ ගන්නවා කියන එක අපේ මොළයේ ඇතුළට data ගන්නවා කියන එක acquisition ඔව් දැන ගන්නවා කියන එක remembering කියන්නේ storage එකනේ මතක තියාගන්න judging and problem solving කියන්නේ මොකද්ද manipulation තමයි ඒක එළියට කිව්වොත් ඒක retrieval වෙනවා ඉතින් ඔය උඩම වාක්‍යම තමයි යට වාක්‍ය නැවත කියලා තියෙන්නේ දැන් විභාගෙදී හවොත් එම cognition කියන එකේ definition එක ලියන්න කියලා මේ උඩ වාක්‍ය ලියලා ආවම හරි These are higher level functions of the brain and encompass language, imagination, perception and planning. මේක මේ අපි කතා කරන්නේ බොහොම උඩ level function. higher level කියලා කියන්නේ අපි deep විස්තරයක් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි කතා කරන්නේ මතකය ගැන වුණාට මතකයේ ඇතුළේ කොහොමද වැඩ කරන්නේ මොන සෙල් වලටද යන්නේ ඉතර detail අපි කතා කරන්නේ යන්නේ නැහැ. අපි කතා කරන්නේ මේ කතා කරන higher level functions set එක ගැන mental process එකට සම්බන්ධ. ඒ කියන්නේ cognition එකට සම්බන්ධ. හරි. ඒක යටතේ දාලා තිනවා භාෂාවක් හඳුනා ගැනීම, ඉමැජිනේට් කිරීම,
perception ඒ කියන්නේ අපිට බාහිර පරිසරයේ තියෙන දේවල් දිහා බලලා දැකලා ෆීල් කරලා ඒ කියන්නේ අපිට දැනිලා අපිට ඇහිලා අපේ දිවෙන් රස බලලා ඒ කියන්නේ පංචේන්ද්‍රයට ගෝචර වෙන දේවල් පංචේන්ද්‍රයෙන් දේවල් අරගෙන ඒක අපිට හැඟෙන විදිය. අපි පංචේන්ද්‍රයෙන් දෙයක් ගත්තාම අපිට හැඟෙන විදිය. උදාහරණයක් විදිහට එක්කෙනෙක්ට මොන හරි දෙයක් දකිද්දී ඒ ගැන හොඳ සතුටුදායක ෆීලින් එකක් දැනෙනවා. ඒ දේම වෙන කෙනෙක් දකිද්දී ඒකට දුකදායී ෆීලින් එකක් දැනෙනවා. ඒ වගේ අර පර්සෙප්ෂන් එක අපිට හැඟෙන විදිය. හැබැයි ඒකේ ඔය පර්සෙප්ෂන් එකත් එක්ක සම්බන්ධ වෙන දෙයක් තමයි පංචේන්ද්‍රය කියන්නේ. පංචේන්ද්‍රයට ගෝචර වෙන දේවල් තමයි උතනදී අපිට ෆීල් වෙන විදිය කියලා අපි කතා කරන්නේ පර්සෙප්ෂන් කියන වචනේත් ඒක ඉස්සරහට තියෙනවා අපි කතා කරමු. ඊළඟ ප්ලෑනින් ප්ලෑන් කිරීම. ඉතින් මේවත් බ්‍රේන් ෆන්ක්ෂන්ස් ප්ලෑනින් කියන්නේ තාප මැනිපියුලේෂන් තමයි. කොග්නිෂන් කියන්නේ ඇත්තටම මනස වැඩ කරන විදිය කියන එක තමයි සරල අදහස. කොග්නිටිව් ඇස්පෙක්ට්ස්. කොග්නිටිව් ඇස්පෙක්ට්ස් කියලා අපිට ප්‍රධාන කොග්නිටිව් වර්ග දෙකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. there are many cognitions කියලා තියෙනවා thinking, remembering, learning කියන්නේ daydreaming ඊට පස්සේ decision making, seeing ඒවා හරිය ඒ ඔක්කොම තියෙද්දි අපිට ප්‍රධාන වශයෙන්ම දෙකක්. මේකේ විභාගය අහන්නත් පුළුවන්. දෙවෙනි පේපරේම අහන්න පුළුවන් මේ කොග්නිෂන් දෙක මේ දෙකේ වෙනස ලියන්න කියලා. හරිද? experimental cognition අනිත් එක reflective cognition. experimental cognition කියලා කියන්නේ අපි මොන හරි දෙයක් දැකලා අපි මොන හරි දෙයක් බලනකොට අපි මොන හරි දෙයක් දකිනකොට මොන හරි දෙයක් බලනකොට සහ අපි මොන හරි දෙයක් කරනකොට අපේ ඇඟ ඇතුළට එනවනේ දේවල් අන්න එතකොට අපි කරන process එක තමයි experimental cognition එක කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි ෆිල්ම් එකක් බලනවා කියලා හිතන්නකෝ. ඒතර ඔයා ෆිල්ම් එකක් බලද්දී ඔයාට හිතනව නේද මෙයා මේ ෆිල්ම් එක අර එක දෙබස් යනවනේ. ඒ දෙබස් යනකොට ඔය එක එක කියන්නේ ඔය හංගපු තේරුම් තියෙන කතන්දර කියන්නේ. එතකොට කියනවනේ මේ හංගපු තේරුම මේකේ තේරුම මේක තමයි. ඒතර මේ ෆිල්ම් එකේ යන්නේ මේ විදිහට මේ ෆිල්ම් එකේ අදහස් කරමින් අර ඒ කියන්නේ ඒ එළියේ තියෙන දේවල් ඔයා ගන්නවා ඇඟ ඇතුළට. ඇඟ ඇතුළට අරගෙන තමයි ඔයා තර්ක කරන්නේ. එතකොට එළියේ තියෙන දේවල්. හරිද? ඔයා පොතක් කියවද්දිත් එහෙමනේ පොත කියවද්දී ඒ පොතේ අදහස මොකක්ද කියලා ඔයා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සරලව බාහිර තියෙන දේවල් ඔයා තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එකට තමයි experimental cognition කියලා කියන්නේ. reflective cognition කියලා කියන්නේ අපේ ඇඟ ඇතුලෙන් දේවල් අපි හදනවා කියන්නේ. හරිද? උදාහරණයක් විදිහට ඔයා අලුතෙන් report එකක් හදනවා. ඔයා අලුතෙන් website එකක් design කරනවා. එතකොට අපිට බාහිර දේවල් නෙවෙයි. බාහිර දෙයක් නෑ. අපේ ඔළුව ඇතුලෙන් තමයි ඒක හදලා අපි process කරන්නේ. අන්න ඒවට කියනවා අපි reflective cognition කියලා. ඉතින් ඔය වාක්‍ය ටික පාඩම් කරගන්න මොකක්ද සහ උදාහරණත් එක්ක විභාගෙදී අහලා තියෙනවා මම දැක්කා මම මතක විදිහට ඔය ප්‍රශ්න. reflective cognition සහ experimental cognition අතර වෙනස. හරි. ඊළඟට අපි යනවා cognitive aspects වලට. cognitive ඒ කියන්නේ මේ මෙතනත් cognitive aspects තමයි. මේකෙදි අපි කතා කරනවා මොනවද මේ තවදුරටත් මෙන්න මේ කියන functions කියලා. මේ cognitive aspects වලදී අපිට විවිධ process තියෙනවා. ඒ process අපි එකින් එක දැන් ඉස්සරහට කතා කරනවා. මෙතන ඒගොල්ලෝ දීලා තියෙනවා process 6ක් සම්බන්ධව. ඒ 6 අපි විස්තර කරලා අපි කතා කරමු. ඊළඟට many of these cognitive processes are interdependent. මේ එකකට එකක් ඩිපෙන්ඩ් වෙනවා කියලා කියන උදාහරණයක් විදිහට ඔයාගේ ලර්නින් කියන ස්කිල් එකට මෙමරි එක වැදගත් වෙනවා. ලර්නින් කියන ස්කිල් එකට ඔයාගේ ඇටෙන්ෂන් කියන එක වැදගත් වෙනවා. හරිද? එතකොට මේ perception කියන එකට මේ reading, speaking, listening කියන එක වැදගත් වෙනවා. හරිද? ඔන්න ඔය වගේ ඒක මේවා එකිනෙකට ඩිපෙන්ඩ් වෙනවා. මේවා එකිනෙකට ස්වායක්ත ඒවා නෙමෙයි. හරිද? attention හොඳටම හොඳයි මේ ටික ඔක්කොම බිඳුව ඒවා තියෙන්නේ. එහෙම මොළ නෑ ඉතින්. හරිද? මේවා එකිනෙකට ඩිපෙන්ඩ් වෙනවා. හරි. මේ තියෙන මේ උදාහරණයක් විදිහට කියලා තියෙනවා එයාගේ ඔයා පොතක් කියවද්දී පොතේ තියෙන අකුරු සහ වචන වලට ඔයා attention දෙනවා. attention දීලා ඔයා කියවනවා. ඒ තුලින් මේ attention එක තුලින් තමයි ඔයා perception එක ගන්න. ඔයාට ඇහෙට පේන්නේ ඔයා attention දීපුවන්ද. ඒ ඔයා හොඳට දන්නා මෙහෙම එකක්. අපි අර පැත්තක් බලාගෙන කල්පනා කරන ඕන අවස්ථා දෙකක් ඔයගොල්ලෝ කරලා ඇතිනේ. පැත්තක් බලාගෙන කල්පනා කරනවා. ඒ පැත්තක් බලාගෙන කල්පනා කරන මොහොතේදී ඒ අපි බලන් ඉන්න පැත්තේදී මොනවා හරි අර විශේෂ දෙයක් නොවුනොත් ඒ කියන්නේ සාමාන්‍යකරණ සිද්ධියක් මොනවා හරි වුණොත් එහෙම ඒක අපිට අපේ ඇහැට දැක්කට අපේ මොලේ ඒක ගණන් ගන්නෑ. එහෙම දෙයක් වුණා කියලාවත් අපි දන්නේ නැහැ. මොකද අපි වෙන කල්පනාවක තියෙන්නේ. ඒ නිසා මේ ඇහැට පේනවා කියන එක විතරක් මදි perception වලට. මොනවද තියෙන්න ඕනද? chat එකේ දාන්න බලන්න. අපි දකින්න දේ අපි තේරුම් ගන්න නම් අපිට ඇහැට පේනවා කියන එක විතරක් මදි. මොනවද තියෙන්නේ?
අපි වෙන කල්පනාවක ඉන්නවා නමුත් ඇස් අරගෙන ඉන්නේ මොනවද තියෙනවද? මෙතන තියෙන ලිස්ට් එකෙන් තියෙන එකක් තියෙනවා. තව එකක් තියෙනවා. මොකක්ද? අපි ඇස් අරගෙන ඉන්නවා. අපි කණු අහගෙනත් නැහැ. කනත් හොඳට ඇහෙනවා. හැබැයි අපි වෙන කල්පනාවක ඉන්නේ. දැන් අපිට අවට පරිසරයේ වෙන දේවල් අපේ මොළයට යයිද? මං අහන්නේ. එහෙම යන්න නම් මොනවද ඕන? ඔව්. ඇටෙන්ෂන් එක ඕන. ඇටෙන්ෂන් එක ඕන. ඒකයි මෙතන කියන්නේ. දැන් පොතක් නිකන් කියෙව්වට වැඩක් නැහැ. අකුරු වචන නිකන් කියවගෙන ගියයි කියලා වැඩක් නැහැ. ඒක ඇස් දෙකට පේනවා. අර මේ මන් දන්නේ නැහැ ඕගලන්ට කොහොමද කියලා. මට නම් පුජ්‍යලිකව මේ පොත් කියවන්න බෑ. මට පොත් කියවන්න බෑ. මේ හරි අමාරුයි පොත් කියවන්න. අ, මොකද මේ මට ඇටෙන්ෂන් තියන්න බෑ පොතට. මොකද ඒකට හේතුව මේ මං හරි කලබලයි. අර ඒ පොතේ තියෙන දේවල් ගොඩක් වෙලාවට මට මුල් ටික මතක නැහැ අන්තිම ටික කියවන්න. සරලවම කියනවනේ එහා පිටුවේ තිබ්බේ මතක නැහැ මේ පිටුව කියවන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මම ඒක නිසා වැඩි පොත් කියවපු එක නෙවෙයි වැඩි හින්දා පොත් කියවලා නැහැ මම. හරි. අර ඒ ඇරෙන්න මගේ ටෙක්නික් එක වෙන්නේ මම කරන්නේ කාත් එක්ක හරි කතා කරනවා. මම කරන්නේ මොනවා හරි සබ්ජෙක්ට් එකක් මට ඉගෙන ගන්න තියෙනවා නම් මම කරන්නේ මට මොකෙක් හරි එක කතා කරන්නයි ඕනේ. ඒ එක එක්කෙනාගේ ටෙක්නික්ස් හරිද? ඒතර මගේ ටෙක්නික් එක වෙන්නේ මට අඩුම ගානේ කන්වර්සේෂන් එකක් තමයි මට යන්න ඕනේ. ඒක අනිත් එකට වගයක් වෙන ඉඩකට තියෙනවා. නමුත් ඉතින් කන්වර්සේෂන් එකක් තමයි යන්න ඕනේ. ඒත් එක තර්ක කරලා ගහගෙන ඒ අන්නේ ගහගෙන කියන්නේ මේ වචන වලින් නෑ. ඒක මෙහිමයි වෙන්නේ කියලා තර්ක කරලා එහෙම තමයි ඉතින් මගේ ටෙක්නික් එක. හරි. ඒ වගේ දැන් මෙතනදී මේ කතා කරන්නේ මේ ඒ අකුරු සහ වචන ඇහෙන දැක්කම වැඩක් නෑ. ඇටෙන්ෂන් තියාගන්න ඕනේ. ඇටෙන්ෂන් තිබ්බත් වැඩක් නැහැ. සමහර ලාවට මෙමරි නැත්තම් මතක හිටින්නේ. මේකයි මේ කියන්නේ මේ කොග්නිටිව් ප්‍රොසෙස් මේ එකිනෙකට මේ ස්වායක්තේව නෙමෙයි ඇත්තටම වැඩක් කරද්දි මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙනවා කියන එක. හරිද? හ්ම්. කොටින්ම කියනවා නම් මට නවකතා පොතක්වත් කියවට මතක හිටින්නේ නැහැ. ඒ මගේ හැටි. හරි එක එක මිනිස්සු එක එක විවිධාකාරයිනේ. අර මම ගොඩක් වෙලාවට කියවනවා කියලා කරන්නේ ස්කිමින් කරන එක. ස්කිමින් කරනවා කියන්නේ කැමෙන්තර කියවගෙන යන එක. හරි. attention. පළවෙනි එක තමයි attention. මේ ලිස්ට් එක තමයි දැන් මේ ඉස්සරහට දැන් මෙතන 6ක් දුවලා තිබ්බනේ මේ 6 තමයි අපි කතා කරන්නේ. මේ attention, perception, memory, learning, reading and speaking, listening, problem solving එකට දෙකක් තියෙනවා. එච්චරයි. ඒ ටික තමයි ඒතර අර ලිස්ට් එක අර 6 විස්තර කරන්න ස්ලයිඩ්ස් 7ක් තියෙනවා. හරි. පළවෙනි එක attention. attention කියන ඔයගොල්ලෝ දන්නවා අවධානය දෙනවා කියන එකනේ. මොනවා හරි දෙයකට මොනවා හරි ස්පෙસિෆික් ස්ටිමියුලේෂන් එකකට ස්ටිමියුලස් කියලා කියන්නේ ස්ටිමියුලේෂන් එකක් කියලා කියන උත්තේජනයක් කියන්නේ. හරි. මොනවා හරි දෙයකට අපි අවධානය යොමු කරනවා කියන එක. ඒ අවධානය යොමු කරාට පස්සේ involve selecting things. දැන් අපි අවධානය යොමු කරන්නේ දැන් හොඳට බලන්න අපි අපේ ඇහැට ගොඩක් දේවල් පේනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නකෝ පාරක් දිහා අපි පාරක යනවා කියන්නේ. ඒ පාරක යද්දී අපේ ඇහැට ගොඩාක් දේවල් පේනවනේ. අපේ කන් වලට ගොඩාක් ශබ්ද ඇහෙනවා. නමුත් අපි යම් මොහොතක් ගත්තොත් ඒ මොහොතේ අපිට පේන්නේ එක දෙයක් විතරයි. ඒ මොහොතේ අපිට ඇහෙන්නෙත් එක දෙයක් විතරයි. මොකද ඒකට හේතුව අපි අවධානය දෙන දේ තමයි අපේ ඔළුවට යන්නේ. අනිත් දේවල් ඉග්නෝර් වෙනවා ඔළුවෙන් ඔටෝමැටිකලි. හරි අරමුණ උනා නම් හරි කරදරයි හැමදේම වෙන්න ගත්තා. හරි අපි කන්සන්ට්‍රේට් කරන දේ විතරයි අපිට එන්නේ. ඒකයි මෙතන මේ සිලෙක්ටිං තින්ග්ස් කියලා කියන්නේ. එහෙම අවධානය දෙන්න බෑ කියලා කියන්නේ ඒක එතන මෙයාගේ ඇටෙන්ෂන් සම්බන්ධ දුර්වලතාවය. හරිද? එහෙම සිලෙක්ටඩ් එකකට අවධානය දෙන්න බෑ කියලා කියන. ඒ කියන්නේ අයිටම්ස් 10ක් තියෙනවා. ඒ 10 අතරින් එකකට නිශ්චිත වශයෙන්ම අවධානය දෙන්න බෑ කියලා කියන්නේ. ඒ කියන්නේ එයාගේ මනසේ තියෙන දුර්වලතාවයක් ඒක. හරිද? එතකොට ඒ වගේ තමයි එතන. ඊළඟට එහෙම අවධානය දීම තමයි ඇත්තටම ඇටෙන්ෂන් කියලා කියන්නේ. සමහර යූසර්ස් ලාට හොඳ ඇටෙන්ෂන් එකක් තියෙනවා. සමහර යූසර්ස් ලාට එහෙම ඇටෙන්ෂන් එකක් තියාගන්න අමාරුයි. ෆෝකස් එකක් තියාගන්න අමාරුයි එක දිගට එහෙම. විශේෂයෙන්ම පොඩි ළමයින්ට එහෙම ෆෝකස් එකක් තියාගන්න අමාරුයි එක දිගට ගොඩක් වෙලා එකක් දිහා. at a point in time එක වෙලාවකට දෙන ලද වෙලාවකට මොන හරි item එකක් සම්බන්ධ මොන හරි දෙයක් සම්බන්ධව concentrate එක තියා ගැනීම තමයි attention කියලා කියන්නේ. එතකොට මේක උදාහරණයක් දාලා දෙනවා මේක කොහොමද user interface එක මත user experience එකට බලපාන්නේ කියලා. හරිද? මේකෙදි කොහොමද බලපාන්නේ? දැන් උදාහරණයකට මෙන්න මේ දකුණු පැත්ත බලන්න. මේ දකුණු පැත්තේ ඔක්කොම ඩීටේල් ටික එක ගොඩේ තියෙනවා. දැන් මේකේ කිසිම දෙයකට ඇටෙන්ෂන් එකක් යන්නේ නැහැ. මේ කියන්නේ මේ නිකන් අර පෙන්සිල්වේනියා කියන එකට විතරයි මට නම් ඇටෙන්ෂන් යන්නේ. මට අනිත් ඒවාට කිසිම දෙයකට ඇටෙන්ෂන් එකක් නයි යන්නේ නැහැ.
ඔය ටෙලිෆෝන් නම්බර්ස් ටිකක් තියෙනවා. එහෙම හරිද? එහෙම attention එකක් යනවා මට පේන්නේ. හැබැයි ඊට වඩා මෙන්න මේකේ attention එකක් යන එක attention එක කියන්නේ අවධානය යනවා කියන එක අපිට point කරන්න ලේසි. දැන් මේක point කරන්න හරි අමාරුයි. දැන් මම මෙතන සිටි තියෙනවා මෙහෙම තියෙනවා ඊට පස්සේ මේක යටතේ ඔය ටික තියෙනවා මේක යටතේ ඔය ටික තියෙනවා. අර එහෙම අර අවධානය යොමු කරන්න ලේසි organize කරලා තිබ්බා. හරි මේකේ තිබ්බම මේක අවධානය යොමු කරන්න අමාරුයි. ඒ නිසා මේ අවධානය යොමු කරේ නැත්තම් අපේ ඔළුවට මුකුත් යන්නේ නැහැ. අන්න ඒක තේරුම් අරගෙන අපි user interface user experience හදනකොට මේ යූසර්ට අවශ්‍ය දේ අවධානය යොමු කරන්න පුළුවන් විදිහට හදන්න ඕන. ඒක තමයි මෙතන අයිඩියා එක තියෙන්නේ. perception. perception කියලා කියන්නේම අපේ five sense එහෙම නැත්නම් පංචේන්ද්‍රය තියෙන්නේ. අපේ ඇස කන නාසය දිව ශරීරය කියන එක. එතකොට මෙන්න මේ five senses පාවිච්චි කරලා හරිද? අපි බාහිර environment එකෙන් data ගන්න එකට තමයි අපි කියන්නේ acquire කරනවා කියන්නේ data ගන්නවා information ගන්නවා කියන එක බාහිර environment එකෙන් information ගන්නවා අපේ මේ five senses පාවිච්චි කරලා පංචේන්ද්‍රය පාවිච්චි කරලා ඇස කන නාසය දිව ශරීරය පාවිච්චි කරලා එහෙම අරගෙන ඒවා අපි transform කරනවා experiences විදියට. එතකොට අපි ඒ තුලින් තේරුම් ගන්නවා මේක වෙන්නේ මෙහෙමයි කියලා. උදාහරණයක් මම කියන්න. ඔයා චූටි කාලේ ඔයා නොදැනුවත්ව අයිස් කැටයක් අල්ලනවා. අයිස් කැටයක් ඇල්ලුව ගමන් ඔයාලා දන්නවා අතර නිකන් අමුතු අර සීතලක් එක්ක අමුතු අමාරුවක් දැනෙනවා. ඒ පොඩි කාලේ එහෙම අයිස් කැටයක් අල්ලන් ඉන්න බැහැනේ. ඒතකොට අයිස් කැට ටක් ගාලා අතාරිනවා. ඒතකොට ඔයා දන්නවා මේක මේ හැඩය මේ ස්වරූපය මේ පෙනුම මේකේ මේ විදියයි මේක ඇල්ලුවම මට දැනෙන මට පංචේන්ද්‍රය කියන එක ඇස ගන්නාසේ දිව ශරීරය තියෙනවනේ. එතකොට ඇල්ලුවම මට දැනෙන මෙහිමයි මේකේ හැටි මෙහිමයි මේක මෙහිමයි මේක මෙහිමයි. අන්න ඒක එයා එක්ස්පීරියන්ස් එක බවට පත් කරගෙන එතනින් එහා එයා ඒක තේරුම් ගන්නවා මේක අයිස් කැටයක්. හරි. ඒ අයිස් කැටයක් කියලා කියන්නේ ඒක අර කතා බහ කරනකොටත් ඒක ඇහිලා තමයි ඒක තේරුම් ගන්න. හරි. ඒකට ඒ අදාගන්නේ නම. හරිද? නම දෙන්නේ බාහිර පරිසරයෙන් තමයි නම හම්බෙන්නේ. එතකොට කනට තමයි නම එන්නේ. පෙනුම ස්වභාවය දැනෙන්නේ ඇහැට. කනට තමයි නම එන්නේ. ඒකේ සීතලද නැද්ද කියලා දැනෙන්නේ අතට. ඒ කියන්නේ ශරීරයට. ඔය විදිහට. තව ඒක කටේ දාගෙන බැලුවොත් එහෙම ඒකේ අපිට දිවත් ගන්න පුළුවන්. ඒක ස්මෙල් කරොත් අයිස් කැටයක සුවඳක් නැහැ කියලා පොඩි ළමයට තේරුම් ගන්න පුළුවන් ඒක ස්මෙල් කරලා මේකේ කිසිම සුවඳක් නැහැ කියලා. හරි. එතකොට මේ අපිට ඒක එක්ස්පීරියන්ස් එකක් විදිහට අරගෙන අපි තේරුම් ගන්නවා මේක මෙහෙමයි කියලා. දැන් ඕක කොහොමද මේ අපි user interface වලට අදාළව කතා කරන්නේ? හරිද? user interface වලට අදාළව කතා කරන්නේ. මෙතනදී ඇත්තටම ඒගොල්ලෝ කියන්න උත්සාහ කරන්නේ පංචේන්ද්‍රයට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඔබ්ජෙක්ට්ස් හදන්න කියලා user interfaces වල. දැන් මේකත් ඒකම තමයි. ඉතින් නමුත් මේකේ attention ගැනනේ කතා කරන්නේ. නමුත් මෙතනදී මේකට සාපේක්ෂව මෙන්න මේ පැත්තට සාපේක්ෂව ඉතා හොඳට මෙන්න මේකේ වෙන් කරලා පෙන්නලා තියෙනවා කොටු ඇඳලා එහෙම. එතකොට තේරෙනවා මේ සෙට් එක වෙන සෙට් එකක් මේ සෙට් එක වෙන සෙට් එකක්. හරිද? අර අපේ ගෲප් කරලා තියෙන්නේ. එතකොට අපිට යන අයිඩියා එක වෙනයි. මෙහෙම තිබ්බම මේකෙත් අවුලක් නැහැ. මේකේතර පාට වලින් වෙන් කරලා තියෙනවා. නමුත් මෙහෙම තියනවට වඩා මෙහෙම තියෙන එක හොඳයි කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒක කට්ටියට එකක් වෙනස් වෙනවා. ඉතින් සමහරව මෙහෙම ආදරේම තියෙනවා. සමහරව මෙහෙම ආදරේම තියෙනවා. ඒක වෙනස් වෙනවා. ඉතින් ඒක මොකද එයා උත්සාහ කරන්න කියන්නේ මෙන්න මේ grouping using blank space when grouping objects එහෙම කරන්න කියලා. එතකොට අර එතකොට අර අපේ පංචේන්ද්‍ර වලට ලේසියෙන් අහු කරගන්න පුළුවන් කියන එක තමයි එයා කියන්න උත්සාහ කරන්නේ. හරි. ඊළඟට memory. memory කියන්නේ මතකය. හරි. මතකය කියලා කියන්නේ involves recalling various kinds of knowledge that allow people to act appropriately. ඒ කියන්නේ recalling. recalling කියලා කියන්නේ දැන් අපිට තියෙන දෙයක් ගන්නවා කියන එක නෙමෙයි මතකය කියලා කියන්නේ. sorry අපිට තියෙන දෙයක් අපිට නැති දෙයක් ගන්නවා කියන එක නෙමෙයි මතකය කියලා කියන්නේ. අපිට තියෙන දෙයක් අපේ ඔළුවේ තියෙනවා දැන්ටමත් දෙයක් තියෙනවා. ඒ දේ එළියට ගන්නවට අපි කියනවා මතකයේ අවදි කියන මතකයෙන් භාවිතා කරනවා කියලා. එතකොට recalling various kind of knowledge කියලා කියන්නේ ඒකයි නැවත ඒ දේවල් එළියට ගන්නවා කියන එක. recognize someone's face කෙනෙක්ගේ මූණ අඳුර ගැනීම. so remember someone's name නම අඳුර ගැනීම. recall when they last met them ඒ කියන්නේ ඒගොල්ලෝ කොහෙද අන්තිමට හම්බුනේ ඒ දේවල් අඳුර ගැනීම. and know what they said to them last මොනවද එයාලට අන්තිමට කිව්වේ කියන එක අඳුර ගැනීම. මෙන්න මේවට තමයි මතකය කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මතකය කියලා කියන්නේ මතකයේ භාවිත කරන උදාහරණ තැන් කීපයක්. හරි. දැන් මෙතන මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්න මට තිබ්බ ප්‍රශ්නයක් මට කට්ටියගේ මූණ වල අඳුර ගන්න බැරි වුණා. හරි. පස්සේ බැලින්නම් ඒක
මගේ මතකය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගේ ඇස් පෙනීම පිළිබඳ ප්‍රශ්නයක්. පංචේන්ද්‍රිය පිළිබඳ ප්‍රශ්නයක් තිබිලා තියෙන්නේ. මට මේ සැලකිත මට්ටමක් දුර පේන්නේ නැහැ. එතකොට ළඟ විතරයි පෙන්නලා තියෙන්නේ. එතකොට මට අර මනුස්සයාගේ මූණවල පේන්නේ බොඳ වෙලා අර අමුතු විදිහට. මම දන්නේ නැහැනේ ඒක තමයි පේන්නේ නැහැ කියන්නේ කියලා. මට මොකද මම කවදාවත් පේන්නේ නැති එක එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඉතින් ඒක හන්ද මම දන්නේ නැහැ ඒක තමයි පේන්නේ නැහැ කියන්නේ. මට මූණවල වල තියෙන ෆීචර්ස් පේන්නේ නැහැ. පේනුන්නේ නැහැ ඊට පස්සේ. ඊට පස්සේ තමයි මට තේරුනේ මේ ඇස් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ කන්නඩි ගත්තට පස්සේ දැන් හොඳට මූණවල පේනවා. ඒ කියන්නේ මගේ මතකයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි එතන තිබිලා තියෙන්නේ. ඒ වගේ අර මේ එකිනෙකට ඉන්ටර්කනෙක්ටඩ් මේවා දැන් ඒතර මට ඇත්තටම ඊයේ පහු පෙරේදා කවුරු මිනිස්සෙක් කියලා මත් එක්ක කතා කරලා ඉතින් මට පහුවෙන්දා ආපුවා එයාව අඳුර ගන්න තියෙන සමහරු අර කතා කරලා හුරුවාවට පස්සේ තමයි අඳුර ගන්න ඕනේ. ගම්මූණ දැක්කම එකපාරට මතකේ කියන්න බෑ. අර මට තිබ්බ එක ප්‍රශ්නයක් තිබ්බා අර චිත්‍රපටිවල අර මේ අර ඇසෙන් දුටු සාක්ෂිකාරයෝ ඇවිල්ලා අපරාධකාරයෙකුගේ චිත්‍රය අඳින්න උදව් කරන්නේ. එහෙම එකක් මට කරන්න ගියොත් එහෙම මට කරන්න තේරෙන්නේ නැහැ නේ කියලා. ඒ වෙලාවට මම මිනිස්සුන්ගේ මූණවල දැකලා නැහැ හරියට. ඒක ඇත්තම වෙලා තිබ්බා. එතකොට මේ දැන් මම ඉතින් මේවත් දැන් මේ තියරි වුණත් ඕගොල්ලෝගේ එක්ස්පීරියන්ස් වලින් තේරුම් ගන්නවා කියම තමයි මේ තියරි වුණත් මම තේරුම් ගන්නේ මගේ එක්ස්පීරියන්ස් එකේ නිසා තමයි මගේ එක්ස්පීරියන්ස් කියන්නේ. එතකොට මේවටත් අර මොනවද මේවා වැදගත් පර්සෙප්ෂන් වැදගත්. මොකද පංචේන්ද්‍රයෙන් තියෙන දේවල් අපි ඔළුවට ගන්නවා කියන්නේ. හරි impossible to remember everything. හැමදේම මතක තියාගෙන ඉන්න බෑ. මෙමරි කියන හැමදේම මතක තියාගෙන ඉන්න බෑ. එතකොට අපේ යනවා ෆිල්ටරින් ප්‍රොසෙස් එක. මේ ෆිල්ටරින් ප්‍රොසෙස් එකේදී අපි අඳුර ගන්නවා encoding determine which information is paid attention මොනවටද අපි attention එක දෙන්න ඕන මොනවද අපි මතක තියාගන්න ඕන මොකක්ද මොන context එක යටතේද මේ මතක තියාගන්න ඕන ඒවා ඇත්තටම patternized විදිහට තමයි මතකෙ තියෙන්නේ හරිද මේවා අවදි කරන මේ මතකය අවදි කරනවා කියන එක ඒකේ බොහොම pattern එකකට තමයි සිද්ධ වෙන්නේ මම උදාහරණයක් කියන්නම් එහෙනම් දැන් ඔන්න චූටි ළමයෙක් ඉන්න තැන එයාගේ අම්මයි තාත්තා රණ්ඩු වෙනවා එයාගේ අම්මයි තාත්තා රණ්ඩු වෙනකොට ඒ ළමයා බය වෙනවා. හරිද? ඒ රණ්ඩු වෙන අවස්ථාවේදී ඒගොල්ලෝ පිකම් පොළවේ ගහනවා අර ටිම්බල් එක සද්ද ඇහෙනවා. ඒ කියන්නේ අර දරම්බඩම් ගාලා සද්ද. පිකම් පොළවේ ගහනවා. ඒ ළමයා බය වෙනවා. හරි. ඒ ළමයා ලොකු වෙනවා. ඒ ළමයා ලොකු වෙනවා. හරිද? ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. හරිද? ඒතර මේක తాවකාලික ප්‍රශ්නයකින් ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. දැන් ඒ ළමයා ලොකු වෙනවා. ඒ ළමයා ලොකු වෙලා හරිද? ඒ ළමයා ලොකු වෙලා ඒ ළමයාගේ ළමයා අති පිගානක් බිම වැටෙනවා මොන හරි කෑමයක් ගන්න ගිහින්. ඒ ඇහෙන්නේ අර ටිම්බල් එක සද්දෙම තමයි ඇහෙන්නේ. අර චූටි කාලේ ඔයාගේ ඔළුවේ මතකේ තැම්පත් වෙච්ච ටිම්බල් එක සද්දෙම තමයි ඇහෙන්නේ. ඊටාම අහේතුකව අර පොඩි ළමයාට අර ගහනවා. ඒකට හේතුව තමයි එයා ඒ ගැහුවේ අර ළමයාත් එක්ක තියෙන කේන්තිරත් වඩා එයාගේ අර නරක මතකයක් ආවර්ජනය වීමත් එක්ක ඇතිවෙච්ච කේන්තිය නිසා. හරිද? ඒ වගේ පැටර්න් එකක් විදිහට තමයි මේක අපේ මේ මොනවද මතකයේ සේව් වෙන්නේ. දැන් මම එක්ස්පීරියන්ස් කරලා තියෙන දෙයක් තමයි සමහරවිට ඔය අපි පාඩම් කරපුවාම අපිට මතක් වෙන්නේ අපිට පාඩම් කරපුවා මතක් වෙනකොට මතක් වෙනවා කෙලින්ම ආයි උගන්වපු ටීචර්ගේ මූණත් එක්කම. උගන්වපු ටීචර්ගේ මූණ, එයාගේ කටහඬ, එයාගේ ඒ පාඩම් කරපු දේ කොහේද අපි ලියලා තිබ්බේ? ඒක මොන පාට පෑනකින්ද ලියලා තිබ්බේ? ඒ පොතේ කොයි පැත්තේද ලියලා තිබ්බේ? දකුණද උඩද යටද? ඒවත් එක්කම මතක් වෙනවා. හරියට පාඩම් කරන්න. ඒකට හරියට ඇටෙන්ෂන් දීලා හරියට ඇටෙන්ෂන් දීලා පන්ති අහගෙන හිටියා නම් ඒවත් එක්කම මතක් වෙනවා. ඒ මොකද වෙලා තියෙන්නේ? ඒ වෙලා තියෙන අර ඒ පැටර්න් එකක් විදිහට තමයි සේව් වෙලා තියෙන්නේ. අපි මේ data ගන්නකොට අපිට එතකොට මේ මුළු පැටර්න් එකම එළියට එනවා. හරිද? එතකොට ඔය එන්කෝඩින් ඩිකෝඩින් වෙද්දී ඔය ඒ විදිහට තමයි ඒ data අපේ මේ ඔයාලට එක්ස්පීරියන්ස් ඇතිනේ මම මේ කියන එක ඔයාලට මම හිතන්නේ තේරෙනවද මම මොකද්ද කියන්නේ කියලා. ඔයාලට ඔයාලගේ ජීවිතේ එක්ස්පීරියන්ස් ඇතිනේ. ඔය වගේ වෙච්ච මොන හරි දෙයක් මතක් කරද්දී මුළු සිද්ධි දාමයෙන් මතක් වෙලා යනවා එකපාරට. හරිද? එහෙම තමයි වෙන්නේ. දැන් ඒ උණයි කියලා හැම සිද්ධියක්ම එහෙම මතක තියෙන්නේ නැහැ. සමහර සිද්ධි තියෙනවා ඉතාම හොඳින් මතකයි. සමහර සිද්ධි එහෙම දෙයක් වුණාද නැද්ද කියලා මතක නැහැ. කවුරු හරි කිව්වොත් එහෙම වුණාද කියලා එහෙම වුණාද කියලා අහන මට්ටම වුණත් එනවා. හරිද? ඒක ෆිල්ටරින් ප්‍රොසෙස් එකක් කියන්නේ තමන්ගේ අවධානය, තමන්ගේ ඇටෙන්ෂන් තියෙන විදිය අනුව සහ කන්ටෙක්ස්ට් එක අනුව සහ තමන්ගේ අවශ්‍යතාවය මත තමයි ඒක වෙන්නේ. දැන් මෙතනදී තව පොඩි දෙයක්. මේක සම්බන්ධ මේ මෙමරි සම්බන්ධව තව තියරි එකක් තියෙනවා මම එකක් මෙතන කතා කරන්නම්. ඒ තමයි ওই මෙමරි වර්ග තුනක් තියෙනවා.
ෂෝට් ටර්ම් මෙමරි මෙමරි දෙක ඇත්තටම ෂෝට් ටර්ම් මෙමරි ලොන්ග් ටර්ම් මෙමරි කියලා මට මතක විදිහට මම සරලව කියන්න වැඩි අපි මොන හරි දෙයක් නිකන් අවධානය යොමු කරා පමණින් අපි ඒක ෂෝට් ටර්ම් මෙමරි එකට යනවා. හැබැයි ඒක ලොන්ග් ටර්ම් මෙමරි එකට යන්නේ නැහැ. ලොන්ග් ටර්ම් මෙමරි එකට යන්න නම් අපි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් රිහර්සල් කරන්න ඕනේ. ඒක එක්තරා අතකට හරි වුණාට මම ඒක පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මට තාම මතකයි මම අවුරුදු 3 දී අපේ සීයාගෙන් අයිස්ක්‍රීම් ඉල්ලලා අඬපු විදිය. ඒක එහෙම සිද්ධියක් මගේ මතකයේ තියෙනවා අදට. දැන් මම ඒක ප්‍රැක්ටිස් කරාද? නෑ. වෙනවද මට මතකයි. අන්න ඒක නිසා මම ඒක පිළිගන්නේ නෑ. ඒක එහෙම තියරි එකක් තියෙනවා. ලොන්ග් ටර්ම් මෙමරි, ෂෝට් ටර්ම් මෙමරි කියලා එකක් තියෙනවා. අපි මොන හරි දෙයක් ඇටෙන්ෂන් දීපු ගමන් ඒක ෂෝට් ටර්ම් මෙමරි එකට යනවා. ෂෝට් ටර්ම් මෙමරි එකේ ඉඳලා ලොන්ග් ටර්ම් මෙමරි එකට යවන්න නම් අපි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා කියනවා. ඒක රිහර්සල් කරන්න ඕන කියලා කියනවා. නමුත් ඒ තියරි එක මම එකක නෑ. නමුත් එහෙම තියරි එකක් තියෙනවා. ඔයාලගේ මේ ෆස්ට් පාඩමේ මෙන්න මෙහෙම එකක් තිබ්බ මට මතකයි පින්තූරේ. ඒව වෙනස් වෙනවා බ්‍රේන් ෆන්ක්ෂන් වලට යන. ඒක ඕල් සිලබස් එකේ තිබ්බා ඒ තියරි එක මම හිතන්නේ මෙහෙන් ගලවන්නත් ඇත්තේ ඒ වගේ තියරි දැන් අයින් වෙන හන්දක් දන්නෙත් නැහැ. මම දැක්කා එහෙම පින්තූරයක් තියෙනවා මේ පළවෙනි පාඩමේ මෙන්න මෙතන. මෙන්න මේකෙදි මම ගැන කතා කරා. ඉතින් ලොන්ග් ටර්ම් මෙමරි තියෙනවා, වර්කින් මෙමරි තියෙනවා. වර්කින් මෙමරි තමයි මෙතන ෂෝට් ටර්ම් මෙමරි කියලා කොග්නිටිව් මේ ෆන්ක්ෂන්ස් එහෙම යනවා. මෙන්න මේ පින්තූරේ මේ ලොන්ග් ටර්ම් මෙමරි එහෙම තියෙනවා. එහෙම එකක් මට නම් එහෙම එකක් ඒ කියන්නේ මේ ඔය මේ කියන කාරණාව මේ එච්චර දුරට එකක වෙන්න බෑ ওই කාරණාවට. මොකද මගේ සමහර අත්දැකීම් තියෙනවා. මම එහෙම ප්‍රැක්ටිස් කරන්නේ නැතුව මට මතක හිටපු. නිකන් ජස්ට් ඇටෙන්ෂන් විතරක් දුන්නා මතක හිටිච්ච ඒවාත් තියෙනවා. එහෙම ඒ වගේමයි කොච්චර ප්‍රැක්ටිස් කරා වුණත් මතක හිටපු නැති දේවලුත් තියෙනවා. හරිද? එහෙම ඒවාත් තියෙනවා. කොච්චර ප්‍රැක්ටිස් කරා වුණත් ඒ කාලේ මතකයි. දැන් මතක නැති වෙන ඒවා තියෙනවා. දැන් හොඳට මට මතකයි මම ඒ ලෙවල් කරන කාලේ මම පාඩම් කරපුවා මම සෑහෙන ප්‍රැක්ටිස් කරා. ඒ සෑහෙන ප්‍රැක්ටිස් කළා මම දාගත්තා මගේ මෙමරි එකට. ඒ වුණාට දැන් මගෙන් ඇහුවොත් එහෙම සමහර දේවල් මතක නැහැ. එහෙම ඔයාලටත් මතක ඇති. එතකොට ප්‍රැක්ටිස් කරාම ලොන්ග් ටර්ම් මෙමරි එකට යනවා කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒක අපිට තාම ඇත්තටම මේ මෙමරි එක වැඩ කරන විදිය, මේ කොග්නිටිව් ෆන්ක්ෂන්ස් වැඩ කරන විදිය තාම අපි අඳුරේ ඉන්නේ. තාම අපි අඳුරේ කියලා කියන්නේ අපි හරියට දන්නේ නැහැ එක එක මිනිස්සු එක එක මත පළ කරලා තියෙනවා සහ එක එක රිසර්ච් වලින් එක එක දේවල් හොයාගෙන තියෙනවා මිසක් නිවැරදිව මේ ෆන්ක්ෂන් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපිට හරියටම කියන්න බෑ. හරිද? ඒක ඔය එක එක තියරිස් ඉගෙන ගනිද්දී ඔයගොල්ලෝ තේරුම් ගනි. ඒ තියරි ඒ විදිහටම වැඩ කරන්නේ නැහැ කියලා. හරි. සමහර ඒවා තියෙනවා මේ ඇටෙන්ෂන් දුන්නේ නැති වුණත් අපේ මතකේ රැඳිලා තියෙනවා. හරිද? එහෙම ඒවා තියෙනවා අපි ඇටෙන්ෂන් දෙන්නෙත් නැති. ඔය චූටි කාලේ වෙච්ච දේවල් ගොඩක් ඒවා එහෙමයි. සමහරට ඇටෙන්ෂන් දෙන්නේ නැහැ. නමුත් අපි නොදැනීම අපේ මතකේ ඇවිල්ලා තියෙනවා ඒවා. හරි අපිට මතකයක් නැහැ අපිට ඇටෙන්ෂන් දුන්නා කියලා. හරි එහෙම ඒවා තියෙනවා ඉතින්. නමුත් අපි තියරි විදියට අපි එහෙම කතා කරන්නේ නැහැ. එතකොට මුකුත් තියරියක් නැති වෙනවනේ ඔක්කොම ඉගෙන ගන්න. ඒ නිසා අපි තියරි විදියට කතා කරලාත් අපි කතා කරනවා ටෙන්ෂන් දුන්නම තමයි අපි ලොන්ග් ටර්ම් මෙමරි එකට යන්නේ. ඒ කියන්නේ රීක ප්‍රැක්ටිස් කරාම තමයි ලොන්ග් ටර්ම් මෙමරි එකට යන්නේ. ටෙන්ෂන් දුන්නම ෂෝට් ටර්ම් මෙමරි එකට යනවා. ওই විදියට දේවල් කතා කරනවා. නමුත් ප්‍රායෝගිකව ඒවා ඉතින් පොඩ වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ මේ මෙමරි ගැන තව එකක් තියෙනවා. මිනිස්සු හරි කැමති අඳුර ගන්න දේවල් නැවත රීකෝල් කරනවට වඩා දැන් අපි කතා කරන්නේ මෙමරි කියන්නේ රීකෝලින් කියලා. ඒ කියන්නේ තියෙන දේ අපේ මොලේ ඇතුලේ තියෙන දේක් අපි එළියට ගන්නවා කියන එක. මිනිස්සු ඒ වුණාට කැමති අඳුර ගන්න දේවල්. ඒ කියන්නේ අඳුරගෙන අර ওই පැටර්න් කතන්දරය තමයි එන්නේ. පැටර්න් එකකින් දේවල් අඳුර ගන්න ලේසි සම්පූර්ණයෙන් මතකයේ අවදි කරනවට වඩා කියන තමයි කියන්නේ. ඒ කියන්නේ සමහර ඉන්ෆර්මේෂන් අඳුර ගන්න එක ලේසි මතකයේ ගන්නවට වඩා කියලා. තව උදාහරණයක් මම කියන්නම්. තව උදාහරණයක්. මම ඔයගලයන් ඇහුවොත් එහෙම 25545යි 443යි එකතු කරලා උත්තරේ කීයද කියලා. දැන් එකෙන් එන උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ ඔයා කටපාඩම් කරලා තියෙන මේ රිහර්සල් කරලා ඔළුවේ දාන් තියන් ඉන්නවද? එහෙම නැත්නම් නැවත ආයි දැන් ලබන අවුරුද්දේ මම ඒ ගානම නැවත දුන්නොත් එවෙලෙත් ඒ ගාන හදලා පෙන්නනවා. එවෙලෙත් ඒ ගාන හදලා පෙන්නනවනේ. එහෙම හැමදේම අපි මතක තියාගෙන යන්නේ නැහැ. හරිද? ඒකයි මෙතන මේ කියන්න උත්සාහ කරන්නේ. හරි. ඊට පස්සේ ලර්නින්. ලර්නින් කියන්නේ මේ කොග්නිටිව් ස්කිල් එකක්. එහෙම නැත්නම් මනසේ තියෙන දෙයක්.
මානසික කරන ටාස්ක් එකක්. ලර්නින් කියන එක මෙමරිත් එක්ක සම්බන්ධයි. මෙමරි සහ අටෙන්ෂන් ඒ ඔක්කොමත් එක්ක ඔය ඔක්කොම එකිනෙකට සම්බන්ධයිනේ ඉතින්. අ, මේ ලර්නින් කියන එක විදි දෙකකට වෙන්න පුළුවන්. එකක් තමයි ඉන්සිඩෙන්ටල්, අනිත් එක ඉන්ටෙන්ෂනල්. ඉන්සිඩෙන්ටල් කියලා කියන්නේ අහඹුලස්. ඒ කියන්නේ අපිට බලාපොරොත්තුවක් නැහැ ඉගෙන ගන්නවා කියන. හරිද? අපිට බලාපොරොත්තුවක් නැහැ අපි ඉගෙන ගන්නවා කියලා. සමහර පාර යනකොට දැකලා විවිධ දේවල් අත්දැකලා එහෙම වෙන්න පුළුවන්. ඒතකොට අපිට ඉගෙන ගැනීමේ අරමුණකින් තොරව අපි ඉගෙනගෙන තියෙනවා. අන්න ඒකට අපි කියනවා ඉන්සිඩෙන්ටල් ලර්නින් කියලා. ඉන්ටෙන්ෂනල් ලර්නින් කියන එක තේරෙනවනේ. අපේ අරමුණම ඉගෙන ගන්න එක හෝ මොන හරි දෙයක් මතක තියාගන්න එක. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ දීලා තියෙනවා studying for exam, learning a foreign language විදිහට දීලා තියෙනවා. ඒතකොට ওই දෙක විභාගෙදී අහන්න පුළුවන්. ওই දෙකේ වෙනස්කම මොකක්ද කියලා. ඊළඟට reading, speaking and listening. මේකත් ආපහු perception එක්ක සම්බන්ධ වෙනවා. මොකද perception එකේදී ඔය ටික ඕන වෙනවනේ. ඉතින් listening කියන්නේ perception වල තියෙන එකක්. ඒ කියන්නේ අපිට අහුම්කන් දීම කියන එක. The is with people can read, listen or speak differs depending on the person's task and context. ඒ අදාළ task එකට අදාළ context එකට අදාළ person ට අනුව කතා කරන විදිය, ඇහුම්කන් දෙන විදිය, read කරන විදිය ඒක මිනිස්සු ඒ දේවල් ටික කරනවා. එතකොට ඇප්ලිකේෂන්ස් මොනවාද? අපි software හදලා තියෙන්නේ මොනවද ඒවට අදාළ software හරි මොනවද? සිස්ටම් හදලා තියෙන්නේ මොනවද ඒවට අදාළව? ඉන්ටරැක්ටිව් බුක්ස් පොත් හදලා තියෙනවා මේ ඉන්ටරැක්ටිව් බුක්ස්. ඒ කියන්නේ මෙන්න මේ වගේ පොත් තියෙනවා e-books පොඩ්ඩයි නේ. ඔන්ලයින් e-book. මට මේ උදාහරණයක් විදිහට පෙන්නන්න ගන්න පුළුවන් වෙයිද? මේක software එකක් නේ. ඒක download කරන්න දෙන්න. මේ ස්ක්‍රෝල් එකට වැඩ කරන්න පොත. මෙහෙම නෙමෙයි මීටත් වඩා හොඳට මේ පොත වගේ පෙරලන ඒවා තියෙනවා. මේක මේ නිකන් ස්ක්‍රෝල් එකට වැඩ කරන්න මේ පොත. මම වීඩියෝ එකක් ප්ලේ කරන්න. මේ පොතක් ඕපන් කරලා පෙන්නන්නේ.
මට මේක පෙන්න ගන්න බෑ. මේක මේ මේජර්ස් වලට ගිහින් බලමු කොහොමද පේන්නේ කියලා. මෙන්න මේ වගේ කෙලිම පොත කියවනවා වගේම අපිට මෙහෙම අර පොත පෙරලනවා වගේ පෙරලන්න පුළුවන්. මෙන්න මේ වගේ. මේක පොතක් වගේම පේනවා විතර අපිට. ඒ කෙලිම පොතක්ම තමයි. ඒකේ පොතට වඩා තියෙන අමතර වාසිය තමයි අපිට පුළුවන් මේ නැවිගේට් වෙන්න chapters හරහා එහෙම මේ නැවිගේෂන් දෙන්න පුළුවන්. ඒක තමයි ඉන්ටරැක්ටිව් බුක්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් ඉන්ටරැක්ට් වෙලා එකත් එක්ක වැඩ කරන්න. අනිත් එකේ පොත් ඇතුලේ වීඩියෝස් එහෙම තියෙනවා. ඒතර වීඩියෝස් කියන්නේ පොතක වීඩියෝ එකක් දාන්න බෑනේ ඇත්ත පොතක. ඒ වුණාට මේවේ වීඩියෝස් එහෙම තියෙනවා. මොනාරි ඇක්ටිවිටීස් දෙන්න පුළුවන් කරන්න පොත ඇතුලේ. හරි. පොතක් එක්ක ඇක්ටිවිටීස් තියෙනවා. අන්න එහෙම දෙන්න පුළුවන් ඉන්ටරැක්ට් කරන. යූසර් නිකන් කියවන්න විතර නෙමෙයි තියෙන්නේ ඒක. ඒකත් එක්ක වැඩ කරන්න දේවල් තියෙනවා. මේක එතන අදහස්. ඊළඟට ස්පීච් රෙකග්නිෂන් සිස්ටම්ස් තියෙනවා. ඊට පස්සේ මේවා නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ස්පීච් රෙකග්නිෂන් කියන අපි hey Siri open the අහවල් app කියලා මොන හරි app එකක නමක් දුන්නම ඒක open කරනවා හරි. ඊට පස්සේ natural language interface තියෙන ඒවා තමයි. ඒතර ස්පීච් output system තියෙනවා. ඒ කියන්නේ එයා අපිට දේවල් කම්පියුටරේ දේවල් එයා අපිට කියනවා. ඉන්ටරැක්ටිව් apps කියන්නේ අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන apps තියෙනවා. අපි එක එක දේවල් කරද්දී යා අන්න ඒ වගේ කියන්නේ දෙගොල්ලොත් එක්කම කතා කියන්නේ එක එක වැඩ කරන apps තියෙනවා. උදාහරණ විදිහට ගේම් එකක් ගන්නවා කියන්නේ ඉන්ටරැක්ටිව් app එකක් තමයි ඒක එක්තරා තමයි. හරි. ටැක්ටයිල් ඉන්ටර්ෆේස් කියලා කියන්නේ ටච් ඉන්ටර්ෆේස් කියන එක. අපිට පුළුවන් ටච් කරලා එක එක දේවල් කරන්න. එතකොට මේ ඒවා අපිට මේ දීලා තියෙනවා රීඩින් ස්පීකින් ලිසන් එකේ යටතේ ඩෙවලොප් කරපුවා විදියට. ඊළඟට එනවා ස්කිල් එක ප්‍රොබ්ලම් සෝල්විං planning reasoning and decision making skill කියන. හරි. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් දුන්නාම මේ ප්‍රශ්නයට උත්තරයක් හොයනවා කියන එකත් අපේ කොග්නිටිව් ප්‍රොසෙස් එකේ දෙයක් නේ අපි ප්‍රොසෙස් කරනවා කියන්නේ. හරිද? These are process involving reflective cognition. Reflective cognition එකේ තමයි මේක තියෙන්නේ. කියන්නේ අපේ ඇඟේ ඇතුලෙන් තමයි මේ දේවල් දැන් ක්‍රියාත්මක වෙන්න ගන්න. අපි හිතනවා thinking about what to do. මේකට මොකද කරන්න? මොනවද අපිට තියෙන options? මේක කරොත් consequences කියලා කියන්නේ මේ දේ කරොත් මේක වෙන්න පුළුවන්. මේ වාසිය අවාසිය තියෙනවා. මේ දේ කරොත් මේක වෙන්න පුළුවන්. මේ වාසිය අවාසිය තියෙනවා. අන්න ඒවා අර cost benefit analyze කරන එක තමයි අතරම consequences කියලා කියන්නේ. ඒ අතරින් ඊට පස්සේ හොඳම option එක තෝරගන්න පුළුවන්. මේකේදී අපි කතා කරනවා කොහොමද මිනිස්සු කොහොමද ඩිසිෂන් මේක් කරන්නේ ගොඩක් ඉන්ෆර්මේෂන් තියෙන අවස්ථාවක මොකද්ද වඩා හොඳ මොකද්ද නරක මොකද්ද හොඳම දේ මොකද්ද හොඳම ඔප්ෂන් එක මේකේ මේ අවාසි තියෙනවනේ මේකේදී theories පාවිච්චි වෙනවා theories of decision making involves weighting up the cost and cost benefit analyze කරන මේ එකම දේ තමයි මේ විස්තර කරන්නේ නැවත ආපහු මේ තමයි සිංහලෙන් කියපු ටික මේ හරියදී මෙන්න මේකේදී සිංහලෙන් කියපු ටික තමයි මේ ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ ආපහු exhaustively process the information and making trade-offs. Trade-offs කියන්නේ මම කලින් කතා කරා මේ වචනේ තේරුම. Trade-offs කියලා කියන්නේ එකක් හොඳ වෙනකොට එකක් නරක වෙනවා කියන එක. එතකොට ඒ අතර තියෙන වාසි අවාසි ගැන කතා කරන එක තමයි ඔය තියෙන්නේ. Such its strategies are very costly in computational and informational terms. සමහර දේවල් තියෙනවා ඒවා costly සමහර දේවල් තියෙනවා cost එක අඩුයි සමහර දේවල් costly වුණාට ඒවා benefits වැඩි අර එහෙම process කරනවා කියන එක. ඒ වුණාට කොච්චර කොහොම වුණත් මිනිස්සු එහෙම ලොකුවට ප්‍රොසෙස් කරන්න යන්නේ නැහැ. මිනිස්සු බොහොම සිම්පල් රූල් එකක් තමයි ෆලෝ කරන්නේ. අර අපි කතා කරන්නේ රූල් ඔෆ් තම්බ් වගේ ඒවා. ඒ කියන්නේ බොහොම පොඩි තියරියක් හදා ගන්නවා ඩිසිෂන් එකක් මේක් කරන්න. මේ කරන්නේ. People tends to use simple heuristics when making decision. ඒ කියන්නේ බොහොම පොඩි තියරියක් හදා ගන්නවා. මේක හොඳ නම් හොඳයි. මේක නරක නම් නරකයි කියලා පොඩි තියරියක් හදාගෙන ඒගොල්ලෝ වැඩ කටයුතු කරනවා. හියුරිස්ටික්ස් කියන්නේ පොඩි තියරි. හරි ඒ කියන්නේ පොඩි තියරියක් ඔළුවේ හදාගෙන කියන්නේ රූල් ඔෆ් තම්බ් එක වගේ අපි හිතුවොත් එමේ කහ පාට කියන්නේ රතු පාට කියන්නේ රසයි නිල් පාට කියන්නේ රස නැහැ වගේ තර්කයක් හදාගෙන රතු පාට කේක් නිල් පාට කේක් දීලා වයින් ඇහුවොත් මේක දෙකේ මොන කේක් එකද ගන්න කියලා මං ගන්නේ රතු පාට කේක් එක කියලා එකපාරට ඩොග් ගාලා ගන්නවා නිල් පාට කේක් එක ගන්නේ නැහැ. මොකද අපේ ඔළුවේ හිතන් ඉන්නවා අපි රතු පාට කේක් තමයි රස නිල් පාට කේක් රස නැහැ. අන්න ඒ වගේ අර ඒක එහෙම කියන්න බෑනේ. එහෙම අපිට කියන්න බෑනේ රස රතු පාට එකයි කියලා කියන්න බෑනේ. ඇයි කියන්න බැරි? අපි දන්නේ නැනේ වැදුළු දාලා තියෙන්නේ. එහෙම වුණා ලොකු ඇනලයිසිස් එකක් කරන්න ඕනේ. දැන් මොකද්ද රස කියන එකත් අයි ඩිපෙන්ඩ් වෙනවනේ එක එක්කෙනාට. එහෙම අපිට කියන්න බෑනේ. එතකොට මේ ඒ වුණාට අපි ඒ වුණාට ලස්සනට කියනවා මේක රස ඇති කියලා හිතලා ගන්නවා. අන්න ඒක තමයි සිම්පල් හියුරිස්ටික් කියලා කියන්නේ. ඒකයි ඔය එක්සැම්පල් එකක විතර සුපර් මාකට් එකකින් බඩු ගන්නවා කියන එක දාලා තියෙන්නේ. හරි. මිනිස්සු කොච්චර වුණත් මේ ඩිසිෂන් මේකින් ගන්නදී ලොකු ඇනලයිසිස් එකකට යන්නේ නැහැ සාමාන්‍ය අවස්ථාවේදී බොහොම සරල ඇනලයිසිස් එකකින් බොහොම සරල හියුරිස්ටික් එකකින් අපි හදාගෙන ඉන්න නිර්ණායකයක් තියෙනවා
මේක හොඳයි මේක නරකයි කියලා අන්න ඒක මත ඉඳගෙන ඩිසිෂන් ගන්නවා කියන එක තමයි ඔය කියන්න උත්සාහ කරන්නේ. එතකොට අපි මොකද දැන් අපි software එක හදන මිනිස්සුනේ. දැන් මිනිස්සුන්ගේ හැටි මේකයි. මිනිස්සුන්ගේ හැටි තමයි ඒගොල්ලෝ නිර්ණායකයක් තියාගෙන ඉන්නවා ඒ විදිහට වැඩ කරන්නේ. අපි මොකද කරන්නේ? අපි කපටි වෙන්න ඕනේ. අපි දෙන්න ඕනේ. අපි අපේ ප්‍රොඩක්ට් එක සම්බන්ධ අපේ ප්‍රොඩක්ට් එක සම්බන්ධව හරියට හිතන්නකෝ අපි හදනවා මේ මාරි බිස්කට් පැකට් එකක්. ඒතර මාරි බිස්කට් පැකට් එක ඇතුලේ අපි හදනකොට අපේ සම්පූර්ණ ඉතිහාසයේ ඉඳලා ඔක්කොම තොරතුරු ටික දාලා පැකට් එකක් ගැහුවොත් එයාට වැඩක් නැහැ. එයා ඉස්සර ඇනලයිස් කරන්නේ නැහැ. එයා බලන්නේ එයා බලන දේවල් ටිකක් තියෙනවා. අන්නේ දේවල් ටික විතරක් හයිලයිට් වෙන විදිහට අපි ඒක ගැහුවොත් මේ පැකට් එක ගැහුවොත් අපේ මේ බිස්කට් පැකට් එක වැඩිපුර මිලදී ගන්න පෙළඹෙනවා මිනිස්සු. මොකද මිනිස්සු බලන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික උලුප්පල ගැහුවා නම් හරි. හරිද? ඒක නිසා නෙවෙයි සමහර ඒවාට දැන් මේ බලන්න දැන් මෙතන තියෙනවනේ අර මේ පොඩි චිප්ස් වගේ එකක්. ඒ චිප්ස් වගේ එකක් අර පොඩි ළමයින්ට ඇට්‍රැක්ටිව් වෙන්නනේ හදන්නේ. මොකද පොඩි ළමයින්ට හදන භාණ්ඩයක් හැමතිස්සෙම ඒ කියන්නේ පොඩි ළමයි ආසාවෙන් ගන්න හිතන විදිහට පොඩි ළමයි ආස දේවල් තමයි දාලා තියෙන්නේ. මේ භාණ්ඩෙට කිසිම අදාළත්වයක් නැහැ නේ. ඒ භාණ්ඩෙට කිසිම අදාළත්වයක් නැති වුණත් අර ඒකට ගැළපෙන ඒවා තමයි දාලා තියෙන්නේ. හරි පොඩි ළමයින්ට ගැළපෙනවා. දැන් තව උදාහරණයක් මම කියන්නම්. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය බේබි අයිටම්ස් ඒ කියන්නේ බේබි සබන් ඊළඟට ඕඩිකොලෝන් ඊට පස්සේ ඔය මොනවද ඔය ඒ වගේ ඔය බේබි ක්‍රීම් ඔය වගේ ඒවා විකුණන ඇඩ්වර්ටයිස්මන්ට් වල ඒ වගේ ඔය තියෙන ඔය මේ මොනවද ඔය සබන් පෙට්ටි වල අනම්මනම් වල ඔය ටෙඩි බෙයාස්ලා ඊළඟට ඔය මේ ඔය ඩෝල් ඒ කියන්නේ බෝනික්කු අනම්මනම් ඒ වගේ ඒවා දාලා තින්නේ දැන් සාමාන්‍ය සබන් මිලදී ගන්න පොඩි ළමයා නෙමෙයි අම්මයි තාත්තයිනේ පොඩි ළමයෙක්ට අම්මයි තාත්තයි සබන් මිලදී ගන්නකොට මෙන්න සබන් කැටේ මෙන්න මේක බේබි සෝප් මෙන්න බේබි සෝප් කියලා නිකන් සුදු පාටින් කළුවට ලියලා සුදු පාට පෙට්ටි එක දාලා දුන්නොත් එහෙම ෆීල් එකක් නැහැ නේ. අර දැන් අලුත ඉපදිච්ච ළමෙක් ඉන්න හරි කොමාරි අම්මයි තාත්තයි හරි ඒ හා සම්බන්ධ කෙනෙක්නේ බේබි සබන් ගන්න. එතකොට එයා ඉන්නේ හුරතල් මානසිකත්වයක. ඒ කියන්නේ අපේ බබා හුරතල් හරි සෝ කියුට් අන්නේ මානසිකත්වෙන් ඉන්නේ. ඒ මානසිකත්වය තමයි අර ටෙඩි බෙයා කෙනෙක් අර සබන් පෙට්ටියට දාලා ඔබලා තියෙන්නේ. එතකොට ඒ අර මානසිකත්වයට තමයි ගහලා තියෙන්නේ. සබන් පෙට්ටිය ගහලා තියෙන්නේ මේ මනසට. මේ බොහොම කියුට් සබන් කැටේ. අපේ පොඩි බබාට ගැලපෙයි. අන්න ඒ වගේ එකක් නේද? එහෙම තමයි ඒක ඔලුවට යනවා දැක්කම අර ඒ විදියට. හරිද? නැත්තම් ඒ පැකට් එකට ටෙඩි බෙයා සබන් කැටයක් විකුණන ටෙඩි බෙයා කෙනෙක් ගහන්න ඕනේ නැහැ. මේ මොනවද ඕඩි කොලොන්නයක් ගහන්න සබන් කැටයක් ඕඩි කොලොන්නයක් විකුණන ටෙඩි බෙයා කෙනෙක් ගහන්න ඕනේ නැහැ. කිසිසේත්ම අදාළ නැහැ. ඒ වුණාට අර අපේ මිනිස්සු අර හදාගෙන ඉන්න නිර්ණායක ටිකක් තියෙනවනේ. ඒවට ගැලපෙන්න තමයි හදලා තින්නේ. එහෙම තමයි දාලා තියෙන්නේ. දැන් සමහර ඒවා තියෙනවා. දැන් හිතන්න කොච්චර හොඳද දැන් ඔය හිතන් ඉන්න නිර්ණායකත් එක්ක හොඳට බලන්නකෝ දැන්. බේබි සබන් කැටයක් කවුරු හරි කම්පැනියක් ගන්නවා. තාම හොඳ සබන් කැටයක් හරිද? ඒ කියන්නේ මේ දැන්ට තියෙන ඔක්කොම බේබි සබන් වලට වඩා හොඳ බේබි සබන් කැටයක් ගහලා එවනවා. මේ නිකන් සුදු පෙට්ටියක දාලා කළු පාට අකුරේ බේබි සෝප් කියලා නිකන් ලියලා ඉවරයි. මිනිස්සු ගනීද ඒක නෑ. මිනිස්සු බලනවා. මේක බොහොම ලස්සනට තියෙනවා. මේක හරි කියුට් සබන් කැටේ කියලා අර පරණ එකම ගන්නවා. අරක ගන්න. ඒක කොච්චර ඇතුළේ සබන් කැටේ කොච්චර හොඳ වැඩක්. මිනිස්සු හදන් තියෙන අර රූල් ඔෆ් තම්බ් එක තමයි බේබි සබන් කැටයක් නම් මේ වගේ. මෙහෙම එකක් තමයි හොඳ. අන්න ඒව හදන් තියෙන ඉන්න ඒක තමයි ඒක ගන්න. හරිද? අන්න ඒ වගේ තමයි එතන තර්කයන්. හරි. ඒක නිසා මෙතනදී මේ කියන්න උත්සාහ කරන්නේ අපි ඔක්කොම ඉන්ෆර්මේෂන් දෙන්නේ නැතුව අපි කරන්න ඕන මිනිස්සුන් ඒකට පොළඹවන ඉන්ෆර්මේෂන්ස් විතරක් දෙන්න ඕන මිනිස්සුන්ගේ தත්ත්වය තේරුම් අරගෙන කියන. හරි. එතනින් අපිට cognitive aspects කියන කාරණා ඉවර වෙනවා. ඒතර අපිට පටන් ගන්න තියෙනවා ඊළඟට cognitive frameworks කියන එක. මම මේක ඊළඟ සෙෂන් එකේදී කතා කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. ඊළඟ සෙෂන් එක අපි 2ට විතර පටන් ගමු. පොඩ්ඩක් ඉන්න බලන්න මේකේ අපි මේ ප්‍රශ්න තියෙනවද බලන්න සාකච්ඡා කරන්න. මම හිතන්නේ තියෙන්න ඕන බලමු. මතක විදිහට තිබ්බා. මේකට උත්තර දෙන්න perception කියන එක හොඳටම describe කරලා තියෙන්නේ මොකේද කියලා අහනවා. උත්තර දෙන්න බලන්න. මොනවද perception කියන්නේ?
ඔව් මේ තියෙන්නේ මේ A focusing specific stimulus the environment කියන්නේ attention කියන එක. ඒක නෙමෙයි. perception කියලා කියන්නේ අර පංචේන්ද්‍රිය sensors අපේ පංචේන්ද්‍රිය පාවිච්චි කරලා බාහිර environment එකෙන් data ගන්නවට තමයි information ගන්නවට තමයි අපි කියන්නේ perception කියලා. ඒ උත්තරේ හරි. sorting and retrieving information sorry storing and retrieving information කියලා කියන්නේ memory නේද? ඒ වචනේ ගැලපෙන්නේ memory එකට. එහෙම වචනයක් ඩිරෙක්ට්ලිම කොහේ හරි තිබ්බ නැහැ storing and retrieving information කියන එක. attention නෙමෙයි memory learning කියන එකටත් වඩා මේක රීඩ් නැහැ. අරක තමයි එන්නේ memory වලට තමයි storing and retrieving information කියන එක එන්නේ memory වලට ගත්තා එක. නමුත් මේක අහන්නේ perception නේ. making decision based on available option. A කියන්නේ මොකද්ද? problem solving and planning reasoning decision making skills. ඒක වැරදි. solving problems and planning actions ඒකත් අරගමු. වැරදි උත්තරේ answer B. experimental and reflective cognition අතර ඒකට අදාළ සත්‍ය ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහනවා. උත්තර දෙන්න බලන්න. හරි. අපි බලමු experimental cognition involves mental effort and decision making. නෑ decision making සහ mental effort එකක් ගන්න experimental නෙමෙයි reflect. ඇත්තටම experimental කියලා කියන්නේ අපිට හම්බෙන experience එක අපි ඉගෙන ගන්නවා කියන එක. අපිට දකින්න, අපිට ඇහෙන්න, අපිට අපි කරන දේවල්, අපි ඇහෙන දේවල් වලින් අපි ඇතුළට අපි දේවල් කරනවා ගන්නවා කියන එක. රිෆ්ලෙක්ටිව් කියලා කියන්නේ අපි ඇතුළෙන් අභ්‍යන්තරිකව තමයි අපි ප්‍රොසෙස් කරලා දේවල් හදන්නේ. මොන හරි දෙයක් හදනවා නම්, මොන හරි දෙයක් අපි ඩිසයින් කරනවා නම්, අපි හිතනවා නම් මොන හරි දෙයක් අන්න ඒවට තමයි අපි රිෆ්ලෙක්ටිව් එක පාවිච්චි කරන්නේ. එතකොට මේ B උත්තරේ හරි. new ideas වලට මොකද ඒක අපිට පිටින් එන එකක් නෙමෙයි අපි අත්ෙන් ගන්න දෙයක් නේ. experimental condition mental effort decision making කියන එක වැරදි. ඒක ගන්න බෑ. මොකද ඒකත් අපි decision making කරනවා කියන්නේ අපේ ඇතුලෙන් හදාගන්න දේවල් ටිකන්නේ. experimental condition include activities like driving එක හරි. මේක හරියටම හරි මේ ඒ උදාහරණය විදිහටම තිබ්බා. reflective cognition involves perceiving and reacting events intuitively. මොකද මේ intuitively කියන්නේ මට ඒ වචනේ තේරුම් ගන්න බලමු. intuitively
direct perception without conscious reasoning and කෙලින්ම අපි ගන්නවා කියන එක නේ. ඒ කියන්නේ by means direct perception and in a sense gut feeling intuitive කියන්නේ gut feeling කියන එක. අපිට කෙලින්ම දැනෙන හැඟීම ඍජුවේ දැනෙන හැඟීම වගේ. මේ උත්තරේ අපිට බලමු. ඒ උත්තරේ වචනෙත් එක පොඩි අපහැදිලිතාවක් තියෙනවා. බලමු තර්ක කරලා. මෙහෙමනේ මේවා තර්ක කරොත් මොනවද තර්ක කරලා ගත්තයිද? අපි කැම්පස්සේ තර්ක කරන ඉතින් අපි බලන්න ඕන. මේ පොඩක් තියමු. Experimental condition is more related to tasks like නෑ. මේවා ඉන්නේ රිෆ්ලෙක්ටිව් එක. C උත්තරය පැහැදිලිවම වැරදි. BC උත්තර පැහැදිලිවම හරි. D උත්තරේ වචනෙත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බලමු කැම්පස් එක උත්තර අරන් තියෙනවද නැද්ද කියලා. මම හිතන්නේ නැහැ කැම්පස් එක උත්තර අරන් ඇති කියලා. මොකද රිෆ්ලෙක්ටිව් කොග්නිෂන් කියන්නේ රියැක්ටිං කියලා කියන්නේ අපිට බාහිරින් තියෙන දෙයක් වෙන්න ඕනනේ. එතකොට රිෆ්ලෙක්ටිව් කියන්නේ බාහිරින් තියෙන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා මම හිතන්නේ නැහැ මේ D උත්තරේ අරන් ඇති කියලා බලමු. මේ 2023 8 D උත්තරය අරගෙන. නෝට් එකේ තිබ්බද ඒක? මට ඒ වචනේ මම දුන්නේ නැහැ නෝට් එක. කොතනද කරපම් බලපු තැනද වගුවේ තිබ්බේ? මේ තියෙන කෙලින්ම අප්පට තියෙනවා. මේ කෙලින් මේකම තියෙනවා. ඒ වචනේ තිබ්බේ වචනේ මේ දැක්කේ නැහැ. මේ වචනේ මට මිස් වුණා මොකද මම මේක සිංහල අදහසනේ කිව්වේ. මේ සම්පූර්ණ වචනේම කතා කරේ නැහැ. කෙලින් මේ වාක්‍යය තුන තිබිලා තියෙන එක්ස්පෙරිමන්ට් එක. හරි. දැක්කනේ නෝට් එක පාඩම් නම් ඔයාලට එකක් ගත්තයි. හරිද? නෝට් එකෙන් තමයි ප්‍රශ්න මේ ප්‍රශ්න හැම එකම නෝට් එකේ තිබ්බා ඒක. අපිට නෝට් එක මගේ ඇරලා තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. දැන් මම මෙච්චර නෝට් එක කියව වුණත් මට මගේ ඇරලා තියෙනවා. හරිද? දැන් මේ නෝට් එක මට මෙහෙම හරි කියවන්න පුළුවන් වෙන්නේ මම ඔයාලත් එක්ක කියවන හන්ද නැත්නම් මට නෝට් එක තනියෙන් කියවනම් මට ග්‍රන්ථවල මගේ අරනවා විතර. හරි. මේ කොග්නිටිව් ෆ්‍රේම්වර්ක්ස් වලින් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි. මේකට උත්තර දෙන්න බලන්න. මේ 2022 4 එක්ස්පෙරිමන්ටල් කොග්නිෂන් එකට එක්සැම්පල් මොනවද කියලා අහන්න. උත්තර දෙන්න බලන්න. හරි. මේක ගත්තොත් එimhe analyzing statistical data to make informed decision. ඩිසිෂන් එකක් ගන්න නෑ ඒ මොනවද? අපේ අභ්‍යන්තරිකව කරන දෙයක් නේ ඒක. ඒක රිෆ්ලෙක්ටිව් එතකොට using logical reasoning solve complex mathematics එකත් අපේ අභ්‍යන්තරිකව කරන දෙයක් නේ. engaging deep philosophical debate දාර්ශනික සංවාදයක් ඒවත් ඉතින් අර පිට තියෙන දේ අපි සරලව ගන්න අර එක්ස්පීරියන්ස් කරන දෙයක් නෙමෙයි ඉතින්. Collaborating with others in a group project sharing different perspectives. නේ ඒක පොඩ්ඩක් විතර තර්කානුකූලයි. හොඳයි. මේ E කියන එකට හරි. hopping on a bicycle to try and learn to ride. bicycle එක ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒක හරි.
බයිසිකලේ පිට තියෙන දෙයක් නේ. ඒකේ අපි ඉගෙන ගන්න උත්සාහ කරනවා. මේක මේ හැන්ඩල් එක හැරෙවම හැරෙනවා. මේක මේ පැත්තට හැන්ඩල් එක හැරෙවම හැරෙන පොඩි ළමයි කරන්නේ. පොඩි ළමයි කරන්නේ අන්න ඒක තමයි විතර කතා. හරි. ඔය D වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. D වල පොඩ්ඩක් විතර මොකද දැන් අනිත් අයගේ තියෙන දේවල් අපි මේක රිෆ්ලෙක්ටිව් පැත්තට තමයි ගොඩක් බාර ගොඩක් ඇනලිටිකල් දෙයක් collaborating with others in a group project and sharing different perspective එක එක අදහස් කතා කරනවා කියන එකනේ. එතකොට ඒක analysis and process කියන කතාවටනේ වැටෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට රිෆ්ලෙක්ටිව් පැත්තට තමයි ඒක බාර. ඒක උත්තරේ ඊ තමයි ගන්න වෙන්නේ. බලමු කැම්පස් එක අරන් තියෙන්නේ මොකක්ද කියලා. මොකද්ද මේකේ ප්‍රශ්නාංකය 22/4. ඊ තමයි අරන් තියෙන්නේ. අපි ආයෙත් ඒකට රිෆ්ලෙක්ටිව් එකට උදාහරණ කියලා. උත්තර දෙන්න බලන්න. මේකේ මේ ප්‍රශ්නේ පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපි. මොකද මේවා තර්ක කරන විදිහත් එක්ක ගොඩක් වෙනස් වෙනවා ඒක. මේක අපි අයින් කරන්න පුළුවන් උත්තර අයින් කරමු ලේසි. මේ choosing a familiar brand without considering alternatives. ඒ කියන්නේ අපේ මොලේ මහන්සි කරන්නේ නැහැ කියන එකනේ. එතකොට රිෆ්ලෙක්ටිව් වෙන්නේ නැහැ කොහොමද? ඒ උත්තරය making a decision based on deep understanding of all available options, engaging critical thinking and questioning assumptions, reflecting on personal experiences and bias. personal experiences පාවිච්චියට ගන්නවා කියන එක ඒකත් උත්තරයක් වෙන්නේ නැහැ. මෙතන reflecting කියන වචනේ තිබ්බ පළියට එහෙම ගන්න බෑ. personal experience පාවිච්චි කරනවා කියන්නේ අපි හිතන්නේ අපේ බුද්ධිය පාවිච්චි කරලා අපි දේවල් කරන්නේ නැහැ කියන එකනේ තේරුම. හරිද? මේ ඕකේ ඔය problems intuitively gut feeling එකෙන් අරන් මේ වචනේ තියෙන හන්දා අපිට ඒකත් අයින් කරන්න පුළුවන්. ඒතර අපි වැඩි දේවල් හිතන්න යන්නේ නැහැ නිකන් ලොකු ගණිත කර්මයක් අපි නිකන් මතකෙන් වගේ අපි උත්තර දෙන්න යනවා වගේ තමයි එතන කරන්නේ ඒක. ඒක එතකොට රිෆ්ලෙක්ටිව් කොග්නිෂන් එකට එන්නේ. එතකොට BD තමයි තරගෙට ඉන්නේ. BD එකේදී අපි දෙකම අපේ මොලේ මහන්සි කරනවා. මට අනුව නම් BD උත්තර කැම්පස් එක අරන් තියෙන්නේ B විතරයි. අපි ඊළඟ ප්‍රශ්නෙට මේකට උත්තර දෙන්න. මේකේ ඒතර උත්තර වෙන්නේ B විතරයි කැම්පස් එක අරන් තියෙන්නේ. මට අනුව B සහ D දෙකම උත්තර D මට වැරදි කියලා කියන්න තරම් සාධක නැහැ. මොකද B කියන්නේ අපේ මොලේ සරලව මම හිතන්නේ මෙහෙම. මගේ මම ඔක මත තියාගෙන විදියක් තියෙනවා. එක්ස්පෙරිමෙන්ටල් කියලා කියන්නේ අපිට හම්බෙච්ච දේවල් අපි අත්දැකපු දේවල් අනුව අපි තීරණ ගන්නවා කියන එක. රිෆ්ලෙක්ටිව් කියලා කියන්නේ අපි ප්‍රොසෙස් කරනවා කියන එක. අපේ මොලේ මහන්සි කරනවා කියන එක. හරි. එතකොට BD කියන දෙකම මට එකට ගත්තා ඒක. 22/6. මොකද්ද ફોકસ කරනවා කියන්නේ? ફોકસ කරනවා ස්පෙસિෆික් ස්ටිමියුලස් ඉන් ද එන්වයරන්මන්ට්. පරිසරයේ තියෙන යම් මොකක් හරි උත්තේජනයක් මොන හරි දෙයක් දිහා අපි ફોકસ කරනකොට අපි වචනේ මොකද්ද අපි කියන්නේ? ඔව් උත්තරය attention ඒකේ විදිහටම තිබ්බා හොඳ නෝට් එකේ. මේකට උත්තර දෙන්න. cognition process එක ගැන අහලා තියෙනවා.
මේ අර පළවෙනි ස්ලයිඩ් එකෙන් තමයි පහල. හරි. අපි බලමු මේකේ මේ ඔයගොල්ලන්ගේ ෆස්ට් ස්ලයිඩ් එකේ තිබ්බ එක. මෙන්න මේ මුලින්ම තිබ්බ අර කොග්නිෂන් කියන්නේ මොකක්ද කියලා. මේ ඒ තුන තමයි ඔය දීලා තියෙන්නේ. හරි. මම ඒක නැවතත් විස්තර කරන්න යන්නේ නැහැ. අපි බලමු. These are higher level functions නේ. These are high level functions of brain encompasses language, imagination, perception and planning. ඒ වාක්‍ය විදිහටම දීලා තියෙනවා. So the process of attention refers මේ වාක්‍ය තියෙන්නේ මේ මොනවද මේවට මෙන්න මේක වෙන්න ඕන ඉතින්. නෑ the process of attention refers මෙතන පොඩ්ඩක් ඉන්න මෙතන mental process related to මේකම තමයි දීලා තියෙන්නේ පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා වාක්‍ය. අපි ඒක ප්‍රශ්නට යමු පොඩ්ඩක්. මම මේ නෝට් එකෙන් මේ ප්‍රකාශය ගන්න බැරි. පළවෙනි කොමත් හරිනේ පළවෙනි එක තිබ්බනේ ඒක.
කොග්නිෂන් එක සම්බන්ධව හරියන්නේ මොකක්ද කියලා. ඒතර එක හරි. එක හරි ගිය ගමන් මේක වැරදි. හරි. අනිත් ඒවා ටිකක් බලමු. Problem solving, planning, reasoning and decision making are process involving reflective cognition එක හරි. මේ තුන හරි. තුනේ වැරද්දක් නැහැ. Problem solving, planning, reasoning ඒ ටික reflective එකට අදාළ වෙනවා. ඒක කෙලින්ම reflective එකේ note එකේ තිබ්බා. reflective නෙමෙයි sorry මෙතන note එකේ තිබ්බා. මේ these processes are reflective cognition කියලා තියෙනවා. අතර තුන්වෙනි එක හරි. එතකොට එක තුන හරි කියලා කියන්නේ A වැරදි. C වැරදි. D O E තමයි ඉන්නේ. අපි බලමු ඊළඟට. The process of attention refers to how information acquired from the environment via the five sense. මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ cognition එක ගැනද? එහෙම නැත්නම් වෙන මොකක් cognition එකේ ඇතුලේ තියෙන කොටසක් ගැනද? මේ කතා කරන්නේ perceptions ගැන. නේ? මේ කතා කරන්නේ perception ගැන. ඒක හරි perception කියන්නේ cognition එක ඇතුලේ තියෙන එකක් තමයි. නමුත් මෙතන අහන්නේ නිකම්ම cognition කියලානේ. එතකොට උත්තරේ D කියලා තමයි අපිට ගන්න වෙන්නේ. E කියන එක වැරදි කියලා තමයි E කියන එක හරි. මේකේ මාතෘකාව perception වුණා නම්. perception is a process ඔන්නෝම ගත්තා නම් හරි. නමුත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මේ ඔය දෙවෙනි එක හරි කියලා මට ගන්න බෑ. බලමු උත්තරේ මොකද්ද කැම්පස් එක අරන් තියෙන්නේ කියලා 2022 8. උත්තරේ D තමයි අරන් තියෙන්නේ. හරි. අපි ඊළාට මේ cognitive frameworks වල තියෙන එකක්. mental model මේවත් frameworks වලින් තමයි ගොඩක් වෙලාට අහලා තියෙන්නේ. mostly used technique uses attention effective computing කියලා අපිට දාමනේ. මේකට උත්තර දෙන්න. 2021 5 උත්තර දෙන්න. මේ පාඩමෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා පේනවා ඇති. reflective cognition කියන්නේ මොකක්ද කියලා අහන්න. මේක පැහැදිලිවම driving එක උත්තරය නෙමෙයි reading a book උත්තරය නෙමෙයි ඒවා experimental ඒවානේ. having a conversation කිව්වම අපිට මොන જાති confirmation එකද දන්නේ නැහැ ඉතින් නේ. මේකේ writing a report හරි designing a draft හරි conversation කිව්වම නිකන් අර අදහස් සුමාරු කරලා process කරලා එහෙම අර brainstorming එකක් වගේ දන්නේ නැහැ නේ. එහෙම එකක් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි පොඩ්ඩක් ඔක තියමු. සාමාන්‍යයෙන් කැම්පස් එකේ නිකන් කන්වර්සේෂන් එකක් කොහොම සිම්පල් කන්වර්සේෂන් එක අද වහින්න දන්නේ නැහැ නේ. ඕනේ අද මේ වලාකුළු තියනවා ගන්න ඒවා කන්වර්සේෂන් එක නම් ඉතින් රිෆ්ලෙක්ටිව් වෙන්නේ නැහැ. එක්ස්පෙරිමන්ටල් වගේ තමයි. නමුත් මේ කන්වර්සේෂන් එකේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. හරි බලමු කැම්පස් එකේ 2021 පහට අරන් තියෙන්නේ මොකද්ද කියලා. C සහ E තමයි අරන් තියෙන්නේ. මේක අරන් මේ අර සිම්පල් කන්වර්සේෂන් එකක් තමයි අරන් තියෙන්නේ. ඒගොල්ලෝ අරන් තියෙන්නේ සිම්පල් කන්වර්සේෂන් එකක් තමයි මෙතන හිතලා තියෙන්නේ. ඒතර ඒවා දෙන්නේ එක්ස්පෙරිමන්ටල් වලට. උත්තර වෙන්නේ C සහ E. මේ මොකක් ගැනද මේ කියලා තියෙන්නේ? එකක් නෝට් එකේ තියෙනවා. අර having a conversation කියන එක මේ අතන වගුවේ තිබ්බනේ. ආයෙත් මට වගුව මගේ අරිච්ච සීන් එකක් තියෙන පොඩ්ඩක් මේ වගුවට ආපහු. එතන මේ වගුවේ තිබ්බනේ උදාහරණ කීපයක් දාන්න. මේ තියෙන having a conversation. ඇත්තටම මොකුත් හිතන්න දෙයක් නැහැ මේ ටික කටපාඩම් කරගත්තා නම්. අර මම එහෙම කටපාඩම් කරලා නැහැනේ. මම එහෙම මගේ තියරි එක තියෙන්නේ මම එහෙම ඔක්කොම කටපාඩම් කරන්නේ නැහැ. මම කරන්නේ අර පැටර්න් එකක් අඳුරගෙන මම තියන් ඉන්නවා. මට අවශ්‍ය තැනට ඒ පැටර්න් එකම ඇප්ලයි කරන එක මගේ පුද්ගලික හැටි. නමුත් මේ සබ්ජෙක්ට් එකට ඕනේ ඒක නෙමෙයි මේ සබ්ජෙක්ට් එක උන සම්පූර්ණයෙන් කටපාඩම් කරගෙන ඉන්න. පේනවනේ. පොඩ්ඩක් අර තර්ක කරලා උත්තර ගන්න ගියාම පොඩ්ඩක් විතර ප්‍රශ්න ඇති වෙනවා. කටපාඩම් කරලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. හරි. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔව් මේ මොනවා ගැනද මේ attention ගැන කියන්නේ? focus specific stimulus in the environment කියන attention කියන්නේ. focus කරනවා කියන්නේ. මේ මොකද්ද?
අපේ five sense organs කියලා කියන්නේ මේ පංචේන්ද්‍රය. පංචේන්ද්‍රය පාවිච්චි කරලා ඒවා පාවිච්චි කරලා data ඇතුළට අරගෙන ඒවා experience බවට පත් කර ගන්නවට අපි කියන්නේ මොකක් කියලා? perception. උත්තරේ answer B. මේ frameworks වලින්. මේ frameworks වලින්. එච්චර. බලන්න ප්‍රශ්න ගොඩක් තිබ්බා. තුන්වෙනි පාඩමෙන් තියෙනවා මේ ප්‍රශ්න ඔක්කොම 75යි MCQ ප්‍රශ්න 75යි තියෙන්නේ. හරිද? MCQ ප්‍රශ්න 75න් අවුරුදු 3යි තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒ ප්‍රශ්න 75න් තුන්වෙනි පාඩමේ තියෙනවා ප්‍රශ්න මෙතන 16 ඉවර වෙන්නේ. sorry 17 ඉවර වෙන්නේ. 18 වෙනි එකේ ඉඳලා 34 වෙනකම්. 34 කියලා කියන්නේ 37න් 17ක් ගියාම 17ක්. ප්‍රශ්න 17ක් තියෙනවා. ප්‍රශ්න 75න් ප්‍රශ්න 17ක් අහලා තියෙන මේ තුන්වෙනි පාඩමේ percentage එකක් විදිහට 75න් 17ක් කියලා කියන්නේ 122ක්. ඒ කියන්නේ 123ක් කියලා ගමුකෝ 123ක්. ඒ කියන්නේ හරියට නිකන් පේපරෙන් 4න් එකක් වගේ. ඒ කියන්නේ තුන්වෙනි පාඩම කියන්නේ මොන පාඩමද? ප්‍රශ්න ගොඩක් තියෙන පාඩම. ප්‍රශ්න ගොඩක් තියෙන පාඩම තුන්වෙනි පාඩම කියලා කියන්නේ. දැන් ප්‍රශ්න පාඩම් ඔක්කොම 8ක් තියෙනවනේ. ඒ පාඩම් 8න් 122ක් වෙනවා කියලා කියන්නේ මේ ලොකු පාඩමක් තුන්වෙනි පාඩම. හරි. එතකොට මේක දෙවෙනි පේපර් එකට චුට්ටක් අපි ඕනනම් අවධානය යොමු කරමු. මම හිතන්නේ නැහැ දෙවෙනි පේපරට අපි කරපුවා ඇති කියලා බලමු. 22 දෙවෙනි පේපරට යන්න බලන්න. ඒක නෑ. 22 දෙවෙනි පේපරේ නෑ. 21 දෙවෙනි පේපරේ නෑ. 22 දෙවෙනි පේපරට යන්න බලන්න. නෑ ඒකෙත් නෑ. ඒකේ තියෙනවා තුන්වෙනි පාඩමෙන් තියෙනවා. මේ තුන්වෙනි එකේ තියෙනවා. නමුත් අපි ඉගෙන ගත්ත ටිකෙන් නෑ. අර ඉස්සරහට තියෙන ෆ්‍රේම්වර්ක්ස් වලින් තමයි ඒක තිබ්බේ. මේවත් එහෙම තුන්වෙනි පාඩමෙන් තමයි මේවා තියෙන්නේ. මේ ඒවා තියෙන්නේ අනිත් කොටසේ. ඒක නෑ. දෙවෙනි පේපරෙන් අපි දැන් කතා කරපුවට පොඩි කොටසේ ප්‍රශ්න නැහැ. අර ඊට පස්සේ කොටසෙන් ප්‍රශ්න මම දැක්කලා තියෙනවා. හරි. එතකොට අපි කතා කරා මේකේ මුල් ස්ලයිඩ්ස් 16 මුල් ස්ලයිඩ් 15 අපි කතා කරා. අපිට තියෙන්නේ අපව කොග්නිටිව් ෆ්‍රේම්වර්ක්ස් වලින් පටන් ගන්න. ප්‍රශ්නයක් අහලා තිනවා මේ සබ්ජෙක්ට් එකේ පාස් පේපර්ස් තියෙන්නේ කොයි ඉයර් එකේ ඉඳලාද කියලා. 2021 2022 2023 විතරයි තියෙන්නේ. අපි මේ ඉන්නේ 2025 වුණාට අපි ඉන්නේ 2024 ඇකඩමික් ඉයර් එක. අතර 21 22 23 පේපර්ස් ටික විතරයි අපිට තියෙන්නේ. මෙච්චරයි තියෙන පේපර්ස්. එහෙනම් අපි ඉන්ටර්වල් එකක් ගමු. අපි 2:30ට ස්ටාර්ට් කරමු ඊළඟ සෙෂන් එක.